මගේ නම බැරි ඇලන්. ඒත් එකපාර මගේ දිහාවට ආපු අකුණක් නිසා මගේ ආපු සාමාන්‍ය ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දැන් මම තමයි ජීවිතුන් අතර ඉන්න වේගවත්ම කෙනා. මම තමයි ෆ්ලෑෂ්. හරි ඉතින් එපිසෝඩ් 2 එක පටන් ගන්නෙම බැරි සිස්කොත් එක්ක එකතු වෙලා එයාලගේ නගරේ ඉන්න අයට උදව් කරන දර්ශනයකින්. මේ වෙලාවේ බැරි මෙයාලගේ නගරේ ගිනිගන ගොඩනැගිල්ලක් ඇතුළට ගිහිල්ලා ඒක ඇතුළේ හිර වෙලා ඉන්න මිනිස්සු වගේක් එළියට අරගෙන එනවා. මෙතනදී මේ මිනිස්සුත් බලනවා යකෝ මේ ඇතුළේ පිච්චිලා මැරෙන්න ගිය අපිව කොහොමද එකපාරම එළියට ආවේ කියලා. ඒ වගේ මේ වෙද්දි බැරිගේ සූට් එකත් සිස්කු ටිකක් අලුත් කරලායි තියෙන්නේ. කොහොම හරි මේත් එක්කම සිස්කු ඉන්න කාමරේට කේට්ලන් එනවා. ඉතින් ඇත්තටම මේ දෙනා මේ වැඩේ කරන්නේ ඩොක්ටර් වේස්ටයි කේට්ලන්ටයි හොරෙන්. මොකද කොයි වෙලාවකත් බැරිට මේ වගේ වැඩවලට ඩොක්ටර් වේල්ස් අවසර දීලා නැහැ. ඉතින් මේ වෙලාවේ කේට්ලන් මේ දෙනා කරන වැඩේ දැනගෙන බැරිට කතා කරලා කියනවා බැරි මහත්තයා කරුණාකරලා මේ දැම්ම ආයෙත් ලැබ් එකට එන්න කියලා. කොහොම හරි ඉතින් බැරි ලැබ් එකට ආපු ගමන්ම කේට්ලන් කියනවා බැරි මේ අහන්න මේක සෙල්ලමක් නෙමෙයි. තාමත් අපිට ඔයාගේ බලය වැඩ කරන විදිහ ගැන ලොකු අදහසක් නැහැ. හදිසියවත් ඒ ගොඩනැගිල්ල ඇතුළේදී ඔයාට කලින් වගේ බලය පාලනය කරගන්න බැරි වුණා නම් ඔයාට ලොකු කරදරයක් වෙන්න ඉඩ තිබුණා කියලා. ඉතින් මේ වෙලාවේ මෙතනට ඩොක්ටර් වේල්ස් උත් කේට්ලන්ගේ කතාවට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. ඒත් එක්කම බැරිට කතා කරන ජෝ කියනවා ෂොප් එක ඇතුලේ මිනිස්සෙක් මරලා දාලා තියෙනවා. ඒකේ පරීක්ෂණ වලට අපිට ඔයාගේ උදව් ඕනේ කියලා. ඉතින් මේ කියපු ගමන් මේලෝ ਵਿਚාරයක් නැතුව එතන දුවන බැරිට එතන කිට්ටුවටම ගියාම තමයි මතක් වෙන්නේ එයා තාමත් එයාගේ සුපිරිවීර ඇඳුම ගැලෙව්වේ නැහැ කියලා. ඒත් එක්කම මෙයා මේ කිට්ටුව දෙන රෙදි කඩයක් ඇතුලට ගිහින් එයාගේ සූට් එක ගලවලා සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන ජෝ ඉන්න තැනට යනවා. ඉතින් මෙයාට මේ හැම දෙයකටම යන්නේ තප්පර ගාණක් විතරයි. ඊට පස්සේ මෙයා මෙතනට ඇවිත් එතනවට පරීක්ෂා කරන අතරේ එඩි මේ ෂොප් එකේ CCTV රෙකෝඩ් ටික අරගෙන ඇවිත් ජෝට එයාගේ කැප්ටන්ටයි පෙන්නනවා. ඉතින් මේ රෙකෝඩ් වල තියෙන්නේ නම් ෂොප් එක ඇතුළට තනි මිනිස්සෙක් ඇවිත් මේ මිනි මරුම කරනවා. ඒත් බැරි කියන විදියට නම් මෙතනට මිනිස්සු 6 දෙනෙක් ඇවිත් තියෙනවා. ඒ වගේම මේ 6 දෙනාම දාගෙන ඇවිත් තියෙන්නේ එකම සයිස් එකේ සපත්තු. මේත් එකම කතාව බැරිගේ පුංචි කාලේ දර්ශනයකට මාරු වෙනවා. ජෝ බැරිලයක් ගෙදරට අරන් ගිය දවසේ ඉඳලම බැරි එයාගේ තාත්තාව බලන්න හිර ගෙදරට යන්න උත්සාහ කරනවා. ඒ වගේ මෙයා කියනවා මගේ අම්මා මැරුවේ තාත්තා නෙමෙයි. අම්මා වටේ කරකුණු වෙලියස් හිටපු මිනිස්සෙක් කියලා. හැබැයි ජෝ නම් හිතන්නේ මෙයා කියන හැමදේම එයා හීනෙන් දැකපු විකාර කියලා. ආයෙත් කතාව වර්තමානයට. කොමාරි බැරි කෝමයෙන් නැගිටපු දවසේ ඉඳලම මෙයාට හිටපු ගමන් පුංචි වෙලාවකට එයාගේ ඇඟේ බැලන්ස් එක නැති වෙලා යනවා. මේත් එක මෙතනට එන අයිරිස් කියනවා එයාට දැන් වාර්තාකාරිනියක් විදිහට වැඩ කරන එක එපා වෙලායි තියෙන්නේ. ඒක එයා හිතන තරම් ලොකු ප්‍රගතියක් නැහැ කියලා. මේ වෙලාවේ මෙතනට එඩි එනවා. ඉතින් එඩි ආපු ගමන් බැරි කියනවා හරි ඔය දෙන පාඩුවේ කතා කරගන්න. මම මෙතනින් එළියට යන්නම් කියලා. කොහොමවත් ඉතින් බැරි නම් අයිරිස් එඩි එක යාළුවෙක් ගැන සෑහෙන කනස්සල්ලෙන් තමයි ඉන්නේ. ඊට පස්සේ බැරි අයිරිස් එක්ක එයාලගේ නගරයේ තියෙන සම්මාන උළෙලකට යනවා. මේ වෙලාවේ සයිමන් කියලා කෙනෙකුට ක්ලෝනීකරණය සම්බන්ධයෙන් කරපු සොයා ගැනීමක් වෙනුවෙන් සම්මානෙකුත් හම්බ වෙනවා. ඉතින් මෙයා මේ සම්මානය අරන් මෙතනින් පිට වෙනවත් එක්කම මෙතනට මංකොල්ලකාරයෝ වගේක් ඇවිත් මෙතනින් අය ළඟදී රත්තරන් බරු ටික ගලවලා එයාලට දෙන්න කියලා කියනවා. ඉතින් මේත් එක්ක මෙතනට එන සිකියුරිටි කෙනෙක් මේ හොරුන්ට වෙඩි තියන්න හදනවා. හැබැයි ඊට කලින් මේ හොරු ටික ඒ මිනිස්සයා ඉන්න පැත්තට වෙඩි තියනවා. කොමාරි මේත් එක්කම බැරි ඒ බුලට් ටික අර මිනිස්සයාගේ ඇඟේ වදින්න කලින් එයා මෙතනින් එළියට අරගෙන ගිහින් ආයෙත් අර හොරු ටික පස්සේ පන්නගෙන යන්න හදනවා. හැබැයි ඔන්න ඉතින් මෙයාට මේ වෙලාවේ මෙයාගේ සුපුරුදු රෙඩේත් එක්කම කලන්තයක් හැදෙනවා. ඊට පස්සේ ආයෙත් අයිරිස් ඇවිත් තමයි බැරිව ඇහැරව ගන්නෙ. හැබැයි මේ වෙලාවෙත් බැරි අයිරිස්ට පොඩි බොරුවක් කියලා එතනින් ෂේප් වෙලා යනවා. හැබැයි ඉතින් මෙතනට එන ජෝනක් දැනගන්නවා බැරි ඒ හොරු පස්සේ පන්නගෙන ගියා කියලා. මේ වෙලාවේ ජෝ බැරිට ආයෙත් ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා කියලාත් අනතුරු අඟවනවා. ඉතින් මේ වෙලාවේ යාට මේ නිතරම වෙන දේ ගැන බැරි කේට්ලන්ට කියනවා. හැබැයි ඉතින් මේ කියපු වෙලාවේ ඉඳලම මෙච්චර කාලයක් ලෙඩ හැංගුවා කියලා කේට්ලන් බැරිට හොඳටම බනිනවා. ඒත් එක්කම ඩොක්ටර් වේල්ස් බැරි දුවනකොට එයාගේ ඇඟේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවද කියලා බලන්න පරීක්ෂණයක් කරනවා. ඉතින් ඔන්න මේ වෙලාවේදී ආයෙත් බැරිට අර කලන්තේ හැදෙනවා. ඒත් එක්කම ඩොක්ටර් වේල්ස් කියනවා හරි මං ප්‍රශ්නේ මොකද්ද කියලා හොයාගත්ත කියලා. ඉතින් කේට්ලන් නම් කියන්නේ ඔයාගේ ඇඟට අවශ්‍ය වෙන ශක්තිය ඉපදවන්න පුළුවන් විදිහ ආහාර වේලකට හුරු වුණාම ඔය ගතිය මගේ ඇරිලා යයි කියලා. මේ අතරේ බැරින් ස්ටාර් ලැබ් එක කියලා දැනගත්ත ජෝ මෙයා හොයාගෙන ස්ටාර් ලැබ් එකට ඇවිත් බැරි කරුණාකරලා දැන්වත් ඔය වීරයෙක් වෙන හදන එක නවත්තන්න. ඔයාට අයියෙන් දුවන්න පුළුවන් වුණා කියලා හැමදේම පාලනය කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. ඒක නිසා දැන්ම ඔය කරන වැඩ හැමදේම නවත්තලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පටන් ගන්න කියලා. හැබැයි ඉතින් බැරි කියනවා ඔයා මොන දේ කිව්වත් මං අනිත් අයට උදව් කරන එක නවත්තන්න කිසිම කෙනෙකුට බෑ කියලා. ඊට පස්සේ එළින්න බ්ලැක් කියලා කෙනෙක්ව හම්බ වෙන්න ජාවා කියලා කෙනෙක් එනවා. ඉතින් මේ බ්ලැක් තමයි අර සම්මාන වල තියෙන තැනට ඇවිල්ලා එතන ඉන්න මිනිස්සුන්ව මංකොල්ල කන්න හැදුවේ. ඉතින් මේ වෙලාවේ බ්ලැක් ජාවාට කියනවා මට සයිමන්ව මරලා දාන්න ඕනේ. තාම මට ඒක කරගන්න හම්බුනේ නැති නිසා මට ඉස්සරහට සයිමන් සම්බන්ධ හැම විස්තරයක්ම ලැබෙන්න සලස්වන්න කියලා. ඒත් එක්කම ජාවා
තමුසේ කණ්ඩායම නැතුව තනියම ඇවිල්ලත් මාව බය කරන්න හදනවද කියලා අහලා බ්ලැක්ගේ මූණටත් ගහලා එතනින් යන්න හදනකොටම තනියම හිටපු බ්ලැක් එයා වගේ 4 දෙනෙක් විදිහට ක්ලෝන් වෙලා ජාවාට පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බැරිව හම්බෙන්න අයිරිස් කියනවා ඔයා දැන් ඉස්සර වගේ නෙමෙයි. ගොඩක් මගේ වැඩවලට උදව් කරන්නෙත් නෑ. ඒ වගේම නිතරම මාව මගහරිනවා. කරුණාකරලා මට ඒකට හේතුව කියන්න කියලා. ඉතින් මේ වෙලාවේ බැරි එකපාරම එයාගේ වේගය පාවිච්චි කරලා අයිරිස් වටේ දුවන ගමන් කියනවා මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මගේ හිතේ තියෙන දේ ඔයාට කියා ගන්න බැරි එක. මට ඕන ඔයාට හැමදේම කියන්න. ඒත් මට බෑ. මේ අතර සයිමන් නම් වෙනන ජෝසා එඩි සයිමන්ට කියනවා අපි හොයාගත්තා ඔයා මේ වෙද්දිත් මිනිමරුවෙක්ගේ ඉලක්කයක් වෙලයි ඉන්නේ කියලා. ඒක නිසා ඔයා අපිට ඒ සම්බන්ධව දන්න මොනවා හරි විස්තර තියෙනවා නම් අපිට කියන්න. ඒ මොනොත් අපිට උදව් කරන්න පුළුවන් කියලා. ඒත් මේ වෙලාවේ සයිමන් නෑ ඔයාලා ගැන කරදර වෙන්න එපා. මට මං ගැන බලාගන්න පුළුවන් කියලා කියනවා. ඔන්න ඉතින් මේලා මේත් එක්ක මෙතනට ඩෙන්ටන් බ්ලැක් එහෙමත් නැත්නම් ක්ලෝන් මෑන් ඇවිත් සයිමන්ට වෙඩි තියන්න පටන් ගන්නවා. කොහොමවත් ජෝ එඩියට සයිමන්වත් අරන් එළියට යන්න කියලා බ්ලැක්ව නවත්තන්න උත්සාහ කරනවා. හැබැයි මේ වෙලාවේ බ්ලැක් එයාගේ ක්ලෝන් වගේක් ජෝ ඉන්න පැත්තට එවනවා. මේ අතර ජෝ ඉන්න තැන ලොකු ප්‍රශ්නයක් කියලා දැනගන්න බැරි එයාගේ සූට් එකක් දාගෙන ජෝ ඉන්න තැනට ඇවිල්ලා බ්ලැක් ළඟ තිබුණු තුවක්කු ටිකත් ඔක්කොම අරගෙන ජෝවත් එළියට අරගෙන යනවා. ඊට පස්සේ බැරි ආයෙත් බ්ලැක්ව අල්ලගන්න හැදුවත් බැරිගේ අවධානය පොඩ්ඩක් වෙනස් වුණු ගමන් බ්ලැක්ගේ ක්ලෝන් ටික බැරිව අල්ලගෙන එයාට හොඳටම පහර දීලා මෙයාට වෙඩි තියන්න හදනවා. හැබැයි මේ වෙලාවේ බැරි අමාරුවෙන් බුලට් ටික එයාගේ ඇඟේ වදින්න කලින් එතනින් පැනලා යනවා. මේ සිද්ධියෙන් පස්සේ බැරි වේස්ට් කියනවා ජෝ කියූප එක හරි. මට වේගෙන් දුවන්න පුළුවන් වුණා කියලා මං වටේ සිද්ධ වෙන හැමදේම පාලනය කරන්න බෑ. ඒක නිසා මට මේක තවදුරටත් කරගෙන යන්න බෑ කියලා. ඊට පස්සේ ජෝ හම්බෙන ඩොක්ටර් වේස්කින් ජෝ අහනවා බැරිට මේ වගේ බලයක් තියෙනවා කියලා එයා කොහොමද ඉන්න කාලේ ඉඳලම ඔයා දැනන් හිටියද කියලා. ඉතින් වේල්ස් කියනවා ඒක දැනන් හිටිය කියලාම කියන්න බෑ. මං අනුමාන කරා කියලා. මේත් එක වේස් ජෝට මේ අහන්න ජෝ දැන් මේ නගරේ සිද්ධ වෙන ගොඩක් දේවල් පොලිසියට පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒකට අපිට බැරිගේ උදව් ඕනේ. හැබැයි එයාගේ උපරිම ශක්තිය එළියට ගන්න නම් එයාට එයා ගැනම ලොකු විශ්වාසයක් ඇති කරවන්න ඕනේ කියලා. මේ අතර අයිරිස් සම්බෙන්නට බැරි එයාගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න උණු ගැන සමාව ඉල්ලනවා. මේත් එකම අයිරිස් එයා ලියන්න පටන් ගත්ත අලුත්ම ලිපිය ගැන බැරිට කියනවා. ඉතින් ඇත්තටම අයිරිස් කියන්නේ එයාගේ රටේ හොඳ නමක් තියෙන වාර්තාකාරිනියක් වෙන්න හීන දකින්න කෙනෙක්. හැබැයි ඉතින් මෙයා මේ සැරේ හොයන්න පටන් අරන් තියෙන්නේ නගරේ ඉන්න මිනිසුන්ට උදව් කරන රතු එළියක් ගැන. මේත් එකම බැරිට කතා කරන කේට්ලන් කියනවා පුළුවන් තරම් ඉක්මනට ලැබ් එකට එන්න කියලා. ඉතින් මේ වෙලාවේ ලැබ් එකට යන බැරි ලැබ් එක ඉස්සරහට ඇවිත් හිටගෙන ඉන්න බ්ලැක්ව දකිනවා. ඒත් කේට්ලන් කියනවා කලබල වෙන්න එපා. මේ ඇත්තම බ්ලැක් නෙමෙයි. එයාගේ ක්ලෝන් එකක් කියලා. ඉතින් බැරිගේ ඇඳුම තිබුණු බ්ලැක්ගේ ලේ සැම්පල් එකක් පාවිච්චි කරලා තමයි මෙයාලා මේ ක්ලෝන් එක වර්ධනය කරවලා තියෙන්නේ. හැබැයි මේ ක්ලෝන් එකට තනියම පාලනය වෙන්න බෑ. ඒකට ඇත්තම බ්ලැක්ගේ උදව් ඕනේ. ඉතින් මේ නිසා ඩොක්ටර් වේල්ස් කියනවා බ්ලැක් එයාව ක්ලෝන් කරගන්න වෙලාවට අපිට ඇත්තම බ්ලැක් කවුද කියලා හොයාගන්න පුළුවන් වුණොත් එයාවයි එයාගේ ක්ලෝන් ටිකයි ඔක්කොම නවත්තලා දාන්න පුළුවන් කියලා. ඩොක්ටර් වේල්ස් කියන විදිහට නම් මේ කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේ ක්ලෝන් අතරින් වැඩිපුරම මහන්සියෙන් ඉන්න කෙනාව හොයාගෙන එයාට පහර දෙන එක. මොකද එයා තමයි ඇත්තම බ්ලැක්. මේ වෙලාවේ අර බ්ලැක්ගේ ක්ලෝන් එකට පණ ඇවිත් ඇවිදින්න හදනවා. හැබැයි මේත් එක්ක මෙතනට එන ජෝ ඒ ක්ලෝන් එකට වෙඩි තියලා බැරිට කියනවා මං දන්නවා දැන් බ්ලැක් කොහෙද ඉන්නේ කියලා. ඒත් එයාව පොලිසියට නවත්තන්න බෑ. එයාව නවත්තන්න පුළුවන් එකම කෙනා ඔයා විතරයි කියලා. කොහොමවත් මේ විදිහට බ්ලැක් සයිමන් ස්ටැග්ගේ ආයතනයේට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ බ්ලැක් ස්ටැග් ගාවට ගිහිල්ලා එයාට වෙඩි තියන්න හදනකොටම මෙතනට බැරි ඇවිත් ස්ටැග් වෙදිනින් බේරගෙන එළියට අරගෙන යනවා. ඉතින් ඩැන්ටන් බ්ලැක් කියන්නේ කලින් ස්ටැග් එක්කම එකට වැඩ කරපු කෙනෙක්. ඒත් ස්ටැග් බ්ලැක්ට අයිති ක්ලෝනකරණය සම්බන්ධ පරීක්ෂණ වගේක් හොරකම් කරලා ඒ වගේ සම්පූර්ණ අයිතිය එයාට පවර ගන්නවා. කොමුණත් මේත් එක්කම බ්ලැක් එයාගේම ක්ලෝන් පොකුරක් බැරිගේ පැත්තට එවලා බැරිව අල්ල ගන්නවා. ඒත් බැරි මෙතනින් බේරලා එළියට ඇවිත් ඩොක්ටර් වේස්ට් කියනවා මෙතන ඉන්න කට්ටිය ගොඩක් වැඩි. මට මෙයාලට පහර දෙන්න අමාරුයි කියලා. ඒත් මේ වෙලාවේ ජෝ කියනවා ඔයා දැනටමත් එයාලා නවත්තන්න ඕන විදිය දන්නවා. අනිවාර්යෙන්ම ඔයාට මේක කරන්න පුළුවන් කියලා. මේත් එක්කම බැරි මේ ක්ලෝන් හමුදාවස්සෙන් ගිහිල්ලා එයාලා අතර වැඩිපුරම මහන්සියෙන් ඉන්න කෙනාව හොයා ගන්නවා. ඊට පස්සේ බැරි එයාව අරන් ඇවිත් එයාට පහර දෙනවත් එක්කම අර විශාල ක්ලෝන් හමුදාවම අක්‍රිය වෙලා යනවා. මේ අතරේ ආයෙත් නැගිටලා බැරිට පහර දෙන්න එන බ්ලැක්ව මේ බිල්ඩින් එකෙන් පහළට වැටෙනවා. කොහොමරි මේ හැමදේටම පස්සේ ජෝ ඇවිත් බැරිට කියපු දේවල් ගැන එයාගෙන් සමාව ගන්නවා වගේම බැරිත් ජෝගෙන් සමාව ඉල්ලනවා. ඉතින් මේ එපිසෝඩ් එක අවසානයේදී ස්ටැග් හම්බෙන ඩොක්ටර් වේල්ස්ට ස්ටැග් කියනවා දැන් මගේ දින එකම බලාපොරොත්තුව තමයි මගේ ඉස්සරට ඇවිත් මාව බේරගත්තු රතු එළිය ඇතුළේ ඉන්න මිනිස්සයව අල්ලගන්න එක කියලා. ඉතින් මේත් එක මායෙත් එයා ඉන්න රෝද පුටුවෙන් නැගිටින ඩොක්ටර් වේල්ස් ස්ටැග්ට පීකින් ඇනලා මරලා දාලා ඒ රතු එළිය ඇතුළේ ඉන්න මිනිස්සයව මං ආරක්ෂා කරනවා කියලා කියනවා. ඔන්න ඉතින් මේත් එක්කම මෙතනින් එපිසෝඩ් 2 එකත් ඉවර වෙනවා.